ඕකේ අපි බලමු කොහොමද කේබල් මැෂින් එක කරන ස්කල් ක්‍රෂර් එක ගන්න කියලා. මේක කරද්දි ඔය හිට ගන්න ඕනේ. හිට ගද්දි ඔයගේ මෙන්න මේ හෙඩ් එකත් එක්කලා මෙන්න මේ කේබල් එක අලයින් වෙන්න ඕනේ. හැබැයි මම මෙහෙම කරලා හිටගෙන මේක කරන්න ගියොත් එම මෙන්න මේ කේබල් එක ගිහලා මගේ ඔළුවේ වදිනවා. ඒක තමයි කරන්නේ. දනිස් වලින් පොඩ්ඩක් බෙන්ට් වුණා. ඊට පස්සේ මෙන්න මේකට හේතුවක් දාගත්තා. ඊට පස්සේ මේක අල්ලලා ඉස්සරහට ගත්තා මෙන්න මෙහෙම කරලා. ඊට පස්සේ තමයි මෙන්න මේ ස්කල් ක්‍රෂර් එක ගන්න. මෙන්න මෙහෙම කරලා. ඔන්න ඔය රේන්ජ් ඔෆ් මෝෂන් එක ඔයගේ එල්බෝ එක 90 ඩිග්‍රී තමයි මූව් වෙන්නේ. ඒ කියන්නේ මෙතනට එනවා. මෙතන හැම වෙලේම weight එක මෙන්න මෙහෙම කරලා slowly down කරද්දි හුස්ම ගන්න ඔයාගේ බඩ ඇතුළට weight එක මෙහෙම කරලා ඔසවද්දි හුස්ම පිට ගන්නවා. ඔහොම තමයි කරන්නේ හැම වෙලේම මේක කරද්දි ඔයාගේ chest එක ඉස්සරහට දාගන්න. ඊට පස්සේ back එක පිටිපස්සෙන් තියාගන්න. එහෙම නැත්නම් shoulders මෙහෙම වකුටු කරගෙන කරන්න එපා. එතකොට ඒක හරියට පෙන්න මෙන්න මේ වගේ. ඔන්න මෙන්න මේ එක්සයිස් එකේදී ඔයා මෙන්න මේ වගේ V handle use කරන්න. ඒක සෑහෙනම ලේසි වගේ wrist එකට. ඒක මේකේ work කරන muscle එක තමයි ඔය මෙන්න මේ තියෙන lateral head එකයි medial head එකයි long head එක මෙන්න මේක සෑහෙනම අඩුවෙන් තමයි work කරන්නේ. හැබැයි tricep එක extend කරන ඉඳන් ඔක්කොම ටික work කරනවා. හැබැයි වැඩිම මම mention කරපු muscles දෙක තමයි work කරන්නේ. That's it. ඒක එහෙමයි කරන්නේ.